අප්පෝ ගොරවන හැටි ගමටම ඇහෙනවා. ඒ මාටින් බූරුවෝ නැගිටපන්. දැන් දෙක් කොහෙද මොකද්ද මේ මීටින් එකක් දැම්ම කියලා යන්න ඕනේ කිව්වනේ. යනවා. මේ මොන මීටින් දැම්මේ සෙනසුරාදා දාගන්න දෙන්නකෝ. එහෙනම් මේ නැගිටලා ගෙදර පය වැඩක් කරගනි. එද්ද? මගේ අරියම්ම අnder දාටේ දාගන්න දෙලා. මොන දෙයක් කරගනි. මට උඩු අදනියට ගොල්මන් බලන්න යනවා කිව්වේ. මට ඇස්තල යන්න ඕනේ. මේ බලහන්කො මුත් තාම නෑනේ. රෙද්ද? ඔව් බං උඩ වෙලාවකට එන්න ගියාම එන්නේ නැද්ද? මොකද බං ඔෆිස් එකක ඉන්නා වෙන්නේ? ඒක. අනේ කියනකොට මෙනවා. උඹ මෙතනට එල ගොඩක් කරාද බං? මොන මගුලක් දැකෝ කරන්නේ? වෙලාවකට එන්න කියම එන්න බැරිද? හරි ඉතින් පොඩ්ඩක් නින්දෙයියා. තාම බස්සලා ඉන්නේ නෑනේ ඉඳගනි. ඉඳගන්න බෑ පස්සට ඉඳනවා. ඇයි බං මේ? අර නිකන් ඉන්න බෑනේ බං. එන ගමන් කිව්වහොත් හදුනා. ඉතින් මම පොඩ්ඩක් අර සෝම්පානංකගේ වැස්සිගෙන් කෙලි ටිකක් දවා ගන්න ගියා. වැස්සි පැන් ගාවා ගියහන්කෝ. දෙවඩේ ඔබට කරන්න බැරි වැඩ කරන්න යනවාට. අර එම කියන්නේ මාවා. අන්නේ බස් එකේ නෝ යයි. මට නම් බයයි මින් ඵලයන්. ඒ හොල්මනල් මෙහෙවරේ. උට ඇහෙන්නේ නැද්ද බං? පොඩ්ඩක් දැන් මං ඇවිල්ලා කතා කරා. ඒ හොල්මනල්. ඔබලා දත්තාද? මේ පොල්ලේ ලුම්ුණා. මට බිල් සමාව ගන්න තියක් තියෙනවා බා ඔබට ගැව්වට සෝරි ඈ. මාටිනෝ වරෙන් බං. බුදු අම්බෝ. ඒ කියන්නේ මගේ නම මාටින්ද? මේ මාටින් මල්ලි නැකිටහන්කෝ. ඔයි මං හොඳ හොල්මනක් බා. ඔබලට මුකුත් කරන්නේ නැහැ. ආයේ කියනවා නේද කොහොමද නෙමෙයිද? එතකොට හොඳ හොල්මනකුත් නෙමෙයිද? මොන මගුලල්ද බං ඉතින් දැන් කියන්නේ මෙතන? ඉද්දත් කියන්නේ. මම ඔය මික්ස් කියලා හිතාගන්නකෝ. මං කාටවත් කරදර කරන්නේ නැහැ බං. හරි ඉතින්. මේ මාටින් මල්ලි මේ මෙතන කැන්දම හරියන්නේ නැහැ බං. මේකට කියනවල කැන්ටිව් කියලානේ. මේක ඇතුලේ ඉන්න බෑ බං පට්ට කුණු. අනේ බං මාව ඔය අර තරම් සෙට් කරලා දියන්කෝ. ඉතින් ඔයා අපේ ගෙදර ඉන්න ඕනේ. ඔය ඇත්තමද මල්ලිය? අනේ බුඩන් දෙයියෙක් මල්ලිය. මම නම් දෙයියෙක් නෙමෙයි මිනිසෙක්. හරි ඉතින් නේ. එලා යන්කෝ ආන ඔයාලා ගෙදර. හරි යන් හැබැයි අපේ ගෙදර අම්මා ඉන්නවා. ඔයා මේ අම්මට පේන නම් ඉන්න බෑ. මේ අත දාගෙන වෙන්න පුළුවන් නේ මාවෙන්ද. ඔව් මල්ලි මට පුළුවන්. මට වැටුණත් එක පයින් යන්න බෑනේ. මේ ඔයාට අපිව දැන් ඔයාට පේන්නේ නැද්ද දැන් අපේ යාළුවෝ ඉන්න තැන පේන්නේ නැද්ද? අර ඉන්න අතන හැංගිලා. අනේ එතනින් මතු කරන්නකෝ. හරි ඔන්න 1 2 3. ඒ මාටින් එකපාරට අතුරුදහන් වුණා බං. ඒ මම නෙහේ. බුදු අම්බා වෙන හොල්මනත් එක්ක මාටි ඉන්නවා. කෑ ගහන්න එපා බූරු මේ ඉන්න අපේ අලුත්ම හොල්මන් යාළුවා. වීබට් හොල්මන අපේ අලුත්ම යාළුවා. ඔබට පිස්සුද කොහොමද එක්ක යාළු වෙන්නේ? පිස්සුද බං ඒවලට මෙයා හරි හොඳයි. මේ හොල්මන් අයියේ. ඔව් හොල්මන් අයියේ කොහොමද ඉතින් ජීවිතේ? හොඳයි මල්ලියේ. ඔයාලගේ නම මෙහෙම කියන්නෝ ඉතින් මට. මම කාඩියා. මම චුට්ටා. මම දොනේ. මම සුපුන්. අපි එන ඉදගෙන කතා කරමු ඉතින්. ඉද ගන්න පාවින්න පුළුවන් සෝරි වාලිද. මේ බා ඒක නෙමෙයි. බල කලින් කොහොමද මතු උනේ මෙතන ඉක්මනට? ඒකන්නේ හොල්මන් අයියට දෙන බලයක් බා. අඩෝ සුපිරිනේ බා. මේක නෙමෙයි හොල්මන් අයියා කොහොමද මැවුනේ? ආල වැඩන්නේ මල්ලිලා මට උනේ. මම ඒ කාලේ නත්තල් සීයත් එක්ක තමයි වැඩ කරේ. හරිද? නත්තල් සීයගෙත් එක්ක තමයි තෑගි බෙසී ඒව කරේ ඔක්කොම. මං කොහමරි මං ඒකට යාළු වෙලා හිටිය එක්කෙනෙක්. හරිද? එයාට චොකලට් එකක් දෙන්න ගියා. හරිද? නත්තල් ක්‍රිස්මස් එක දවසේ මේ ගියා විතරයි මේ එදී කියන්නේ යාළුවා දාත මං හොල්මනක් කියලා හිතලා ගැව්වා. මෝල් ගායෙන් ඔලුවට පාක් විතර ගැව්වා. ඉතින් ඔයා හිතන්නේ මම ජීවත් වෙලා ඉඳී කියලාද මල්ලි? අයියෝ දුකයි. අපි යංගෝ බල්ලු ඔයාලා ගෙදර. අනේ අයියේ පයින් යන්න බෑ අයියේ මතු කරන්න කොහේ අනේ. ආ ඉදා 1 2 3
මොකද්ද එහෙමද උන්නේ? ඕ මට දැන්න මතක් වුණේ මල්ලිලා. මට දවස් එක සැරේ නේ මතුරු දහම් වෙලා ආයි මතු වෙනකුලා. අයියෝ සෝරි. මොකද්ද හොල්මන් අයියේ? හැබැයි මට උඹලා පා කරලා ගෙනියන්න පුළුවන්. අනේ අයියේ ඉක්මනට ඒක කරන්නකෝ. අනේ කටුවටු මුම්පාවයා පුල්ලෙලි මුණා කවඩිය කොල්ලා බට කොල්ලා ජොනි කොල්ලා සුබුන් කොල්ලා පුල්ලෙලි මුණා පාය අත්තේ වාසිදවා යයන් ඕමයන් හොල්මන් අයියේ. මට දැන් ගෙදර බෙන්නවනේ මල්ලිලා. ඒ මට ගම් බෙන්නනවාකෝ. හරි අයියේ අප්පෙන්න නෑ යය. මේ හොල්මන් අයියේ මල්ලි ගියා. මේවා කිරි තේ එහෙම බොනවාද? නැත්නම් රයිස් කොත්තු එහෙම කනවාද මොනවාද? කමුද? නම කනවා මල්ලි අනිවාර්යෙන්. යයි කමු. සල්ලි නෑ නෑ අයියේ. හරි බා මොකද සල්ලි? අම්මේ දින හොඳම කඩෙන් උඹලට මේ දැන් මෙතනට ගෙනලා දෙන්නම් කියන්නේ. අඩේ ආසිරි මාටින් උඹලා අම්ම නෑනේ. එන්න ගේම් එක. මේ මලුවමින්ද මෙතනට මේසයක් කැම බඩේ. ඔට්ටි මෙච්චර කැමුණා. අනේ අදනම් කරා බඩ පැලෙන්නේ. නේ හොල්මන් අයියෝ වන හොල්මන නෙමෙයි දෙයියේ. ඉස්සුද වලි බේන්නේ දව හොම්බලා. හරි ඉතින්. ඒ හොල්මන් අයියා අපි කරන් වාසී නේබා. ඔව් බා මන්දිය තමයි ඉතින් හරිද? හරිද. හරි ඉතින්. මල්ලිලා කතා කර ඉන්නේ නැතුව එවිලා කන්න. තව කැම ටිකක් මගේ එනකම්.